මේ Guardian පුවත්පතේ the dangerous rise of Buddhist extremism attaining nirvana can wait කියන මේ ආටිකල් එක දැක්කහම මට හිතුනේ පොඩ්ඩක් කතා කරන්න ඕනේ අපි ඇත්තටම කොච්චර අවදානම් තැනකද මේ බුද්ධ ආගම කියන එක තියෙන්නේ. අපි බෞද්ධයෝ විදියට අපි මොනවද කරන්න ඕන කියලා බුද්ධ ධර්මය අපි විකාශනය වෙනකොට දැන් අශෝක රජුරු හුඟක් ඒකට මම හිතන්නේ ඒ කියන්නේ සෙන්ට්‍රල් රෝල් එකක් ගෙනිච්චා. ඒ කාලෙදී තිවුණ ඒ කාලෙන්ලම තිවුණ මේ ඩිබේට් එකක් තමයි කොහොමද බුද්ධ ධර්මය රකින්න ඕන ප්‍රචාරය වෙන්න ඕන කියන එක හාමුදුරු සංඝයා වහන්සේලා පිරිසක් හිතුවා ඒක පිවිතුරු ධර්මය රකින්න ඕනේ ඒ ධර්මය ප්‍රචාරය කරන්න ඕනේ ඒක තේරවාද සම්ප්‍රදාය වුණා ඒකට හීනයාන කියන වචනකුත් යෙදුණා මොකද ඒක මයිනොරිටි වීව් එක ඒක බහුතර මතය වුණේ නැහැ මහායාන කියලා බහුතර මතය වුණේ මේ ධර්මය ඒ සංස්කෘතියයි දේශපාලනයත් එක්ක මුසු කරන්න ඕන කියලා ඒ විදියට ගියාම ඒ මහායාන කියන ධර්මය තමයි හුඟක් වෙලාවට ගියේ ඔය චීනය ජපානය කොරියාව වගේ පැතිවලට so එතකොට ඒකේ වෙනස වුණේ හුඟක් වෙලාවට නිර්වාණයට වඩා ඒකේ මේ ෆෝකස් එක වුණේ කම්පැෂන් කියන එක කොහොමද ඒ මානසික සුවය කියන එක හැබැයි ඒවා තියුණා නිර්වාණය කියන එකට යනවා කියන එක ලොකු ඒකට එම්ෆසිස් එකක් තියුණේ නැහැ ඒක නිසා ඒවා චීන බෞද්ධ ඒ කියන්නේ ඒ සංස්කෘතියත් එක්ක බද්ධ වෙච්ච චීන බෞද්ධ ජපාන් බෞද්ධ දැන් ජපානයට ගියහම බුදුහාමුදුරුවෝ ඉන්දියන් ලුක් එකක් නැහැ එතන තියෙන්නේ ජපන් මූණුවරක් ඒ බුද්ධ ඒගොල්ලන්ට මොකද ඒ තියෙන නැෂනලිසම් එකත් එක්ක ඒගොල්ල කැමති නැහැ විදේශ පූජකවරයෙක් බුද්ධ වුණත් විදේශ පෙනුමක් තියෙනවා නම් මේ වන්දනාමාන කරන්න කැමති නැති සංස්කෘතියක් තියච්ච එච්චර ජාතිකවාදී අපිට කියන්න පුළුවන් තිවුණ නිසා ඒක එහෙම උනේ ඒක ජපන් බෞද්ධ වුණා ඒගොල්ලෝ ඒක ශින්තෝ එක විදියට මේ ඒක විකාශනය වුණා ඊට පස්සේ කොරියන් බෞද්ධ ඒක වෙනස් චීන හා ජපන් බෞද්ධ වලට ඒක කොරියන් විදියට ගියේ දැන් අපිට ලංකාවට ආවේ තේරවාද බුද්ධ ආගම මොකද ඒකේ තියෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒ ඔරිජිනල් වර්ෂන් එක නිර්වාණය කරා යොමු වෙච්ච ආගම ඒ වුණාට තේරවාදයේ කියවලා තිබුණාට විටින් විට දේශපාලනය මේකට මුහුණා එන්න ඒක මහායාන මුහුණුවරක් ගන්න යොමු වුණා හැබැයි ඒ වෙනස වුණේ ඒ මහායාන වගේ හාමුදුරුවෝ තේරවාද කියාගන්න ගමන් තමයි මහායාන මුහුණුවරක් තේරවාද බුද්ධ ආගම තුල ගොඩනගන්න උත්සාහ කරේ ඒක වඩා තීව්‍ර වුණා විදේශ ආක්‍රමණ කාලේ බුද්ධ ආගම පවත්වාගෙන යන්න මම හොඳයි හෝ නරකයි කියනව නෙවෙයි මේ වගේ විකාශනය වුණා එතකොට අපිට බලන්න පුළුවන් ওই අපි දන්න කියන්නේ පෘතුගීසි ලන්දේසි කාලේ කොහොම බුද්ධ ආගම ඉතුරු වුණාද කියන එක එච්චර ලිඛිත සාක්ෂි අඩු නිසා ඒ වුණාට සංස්කෘතියක් විදියට කොහොම හරි බුද්ධ ආගම රැකුණා
දැන් අපි බැලුවාම දැන් බ්‍රිතාන්‍ය යුගයට එනකොට ඒකේ ඔය ජෝන් ඩියොයිලි කියන මැතියස් ජෝන් ඔයිලි කියන ඉස්සෙල්ලම එයා ගැන එංගලන්තේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ කෝපස් ක්‍රිස්ටි කොලෙජ් එකේ 1793 එයා උපාධිය බැචලර් ඔෆ් ආර්ට්ස් උපාධිය අරගෙන ඊට පස්සේ මාස්ටර් ඔෆ් ආර්ට්ස් 1799 අරගෙන ලංකාවට එනවා 1801 එයා ඊට පස්සේ එයා සිවිල් සර්විස් එකේ බ්‍රිතාන්‍ය සිවිල් සර්විස් එකේ රයිටර් කෙනෙක් විදියට කතෘවරයෙක් විදියට ඇවිල්ලා ඊට පස්සේ එයා සිංහල ඉගෙන ගන්නවා මාතර කරතොට ධම්මාරාම නායක හාමුදුරුවන්ගේ කරතොට ධම්මාරාම හාමුදුරුවන්ගෙන් සිංහල ඉගෙන ගන්නවා බුද්ධාගම ඉගෙන ගන්නවා ඊට පස්සේ විශ්වාස කරනවා ගජමන් ඕනත් එක්ක යම්කි සම්බන්ධයක් තිබුණා ඒවා ජනප්‍රවාහ විතරයි කොහොම හරි මාතර ප්‍රදේශයේ එයා හොඳට සිංහල සංස්කෘතිය සිංහල සභ්‍යත්වය ඊට පස්සේ බුද්ධාගම ඉගෙන ගන්නවා මොකද සිංහල ඉගෙන ගත්තේ කරතොට ධම්මරතන ධම්මාරාම හාමුදුරුවන්ගෙන් හින්දා එයාට බුද්ධාගම ගැන පැහැදීමක් තිබුණා දැන් මේ පැහැදීම එන්නේ ඒ බුද්ධාගමේ තියෙන අර විවෘතභාවය ඊට පස්සේ අවිහිංසාවාදය සභ්‍යත්වය කියන ඒවා මිසක් අර මිලිටන්ට් කියන්නේ මේ හාමුදුරුවන්ගෙන් තිබිච්ච ආభాෂයකින් හෝ බලපෑමකින් නෙවෙයි ඊට පස්සේ දැන් ජෝන් ඩියොයිලි එයා උගාක් එයාගේ සිංහල භාෂාවේ තියෙන දැනුමයි බුද්ධ ධර්මය ඊට පස්සේ ලංකාවේ සංස්කෘතිය ගැන තියෙන දැනුම නිසා උඩරට ආක්‍රමණය කරාට පස්සේ උඩරට රාජසිංහ රජුරෝ යටත් වුණාට පස්සේ එන මේ ගිවිසුම් අත්සන් කිරීමේදී මේ ඩියොයිලිට විශේෂ තැනක් හම්බ වෙනවා ඒ ගිවිසුම සකස් කරන්න. ඒ ගිවිසුමේ විශේෂයෙන්ම පස්වෙනි වගන්තියේ කියනවා බුද්ධ ධර්මය ඒ බුද්ධ ධර්මයේ චාරිත්‍ර ආරක්ෂා කොට ඒකට ප්‍රධාන තැනක් දෙනවා කියන එක ගිවිසුම් ගත වෙනවා උඩරට ගිවිසුමේ පස්වෙනි වගන්තියේ ඒක අයත් වෙනවා එතකොට ඒක ඩියොයිලිගේ පොතපතේ සඳහන් වෙන විදියට මූලාශ්‍රවලින් වෙන විදියට ඩියොයිලිගේ විශේෂ බලපෑමක් එතෙන්ට තිබුණා ඊට පස්සේ සියම් නිකායේ හාමුදුරුවන්ගේ හුඟක් බලපෑමක් තිබුණා හුඟක් මොනාස්ටික් හාමුදුරුවෝ ටිකක් අර සටනට ගියපු හාමුදුරුවන්ට වඩා මේ අර බුද්ධාගම රැකීමට හුඟක් දායක වුණේ හුඟක් මොනාස්ටික් හාමුදුරුවෝ කියලා කියනවා ඒ කියන්නේ අනිත් පොත්වලත් ඒක කියන විදිහට උදාහරණයක් විදිහට letters on Ceylon ඒ කියන්නේ කැන්ඩි නුවර මහනුවර ආක්‍රමණයට කියන්නේ කමාන්ඩර්ස්ලා විදිහට ගියපු එල්ඩි බුෂ් කියන එයාගේ මතක සටහන් වල ලියනවා letters on Ceylon particularly related to the Kandyan kingdom illustrated with a survey of Kandy එතකොට ඒකේ කියන විදිහට ඒකේ මම බැලුවේ පිටු 42 43 කියනවා කොහොමද ඒ අන්තිම උඩරට ගිවිසුම අත්සන් කරනකොට කොහොමද ඒගොල්ලෝ ක්‍රියා කරේ භික්ෂුන්ත් එක්ක කියලා
එතකොට පිටු 43 කියනවා මේ ඒ පොතේ I cannot omit mentioning here the manner in which the high priest of Buddha of the great temple of Mahavira, um, 44 Vihare, was ushered in and accompanied to the audience of the governor. About 9 o'clock in the evening, Adhikaras and Disaves requested leave to go to the great temple to meet the high priest and conduct him to the appointed meeting. Near 10 o'clock, the noise of numerous tum-tums, drums of the natives of India, some fifis, trumpets, and large whips announced the approach of this interesting personage, whose influence over the opinions of the Kandiyans was well known to us. The spacious courts on both sides of the great audience hall were perfectly lighted up by near 1,000 torches, the bearers of which preceded and followed him. The high priest and his suite arrived under the great portico. In the north side of the hall, which rests in 20 superb pillars, where they were received by John D. Oily and James Sutherland, both of the civil service. The former gentleman was the government interpreter, which is John D. Oily, was the government interpreter of the Sinhalese, the Kandyan language, but is at present our resident in Kandy. The latter was private secretary to His Excellency the Governor, Brownrigg, and is now secretary for the Kandyan provinces. For these gentlemen, the high priest was conducted to the upper end of the hall, where General Brownrigg stood, surrounded by his general and personal staff, and a great number of officers belonging to the division of the army then in Kandy. The high priest is a man about 70 years age, nearly 5 feet 6 inches in height, but so infirm that he is scarcely able to walk, for which reason he was supported by 2 young priests. About 90 priests followed in his train. On entering the hall, they divided to 2 sides so as to leave a large open space between them. The Disaves stood also on each side, but nearest to the wall. The whole hall, as well as the ceiling and floor, as the beautifully carved pillars, were covered with white cotton cloth. In all these arrangements, the strictest Kenyan court etiquette was observed. The priests were all clad in large flowing robes of rich yellow silk, and that the high priest was of velvet of the same color. Each held a kind of fan before him, which, according to their different ranks of priesthood, was more or less covered with gold, silver, or colored silk embroidery. Their heads were close shaved and uncovered. Every person having taken his station, His Excellency the Governor, in conformity to the customs of the etiquette of the country, inquired through Mr. John D. Oily, who was translated to the first Adhikar Molligoda, who delivered it with the forward inclination of his body to the high priest. How his health was, hoping that the journey had not fatigued him. The high priest expressed through the same medium his acknowledgments for the kind inquiry, which he returned with wishes for the governor's welfare. He was then made acquainted with the objective of the meeting, and particularly that part of the convention which relates to Buddha religion.
All the priests listened and with profound attention, and after the high priest had, for a short time, spoken in a low voice with some of the oldest about him, he returned nearly the following answer. He thanked the governor in the name of them all for the protection now promised and for that which they had already experienced. He said that they rejoiced in the change which had lately taken place, and that he might assure the King of England of their faithful attachment, that that it was greatly owing to His Excellency's mild and just government, to his benevolence to the helpless and poor, who could at all times find access to him, which had been long known to the Candians, that this change was affected, and therefore his arrival amongst them had been hailed as a blessing. මෙතන කියාගෙන යනවා ඊට පස්සේ කියනවා මේ හාමුදුරුවෝ දරන් හිටියා බ්‍රවුන් රික් ක්‍රිස්තියානි දේව භක්තිය හුඟක් තියෙන එක්කෙනෙක් විදියට නමුත් එයා බුද්ධාගම වෙන ආගමක් වුණාට එයා ඒකට ගරු කරන එක මේ අගය කරනවා මෙතෙන්ද මැදිහත් වෙලා කටයුතු කර මේ බුද්ධාගමේ තියෙන වටිනාකම ලංකාවේ ඒක 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 ස්මතු කරලා පෙන්නපු ජෝන් ඩොයිලිටත් ස්තුතිවන්ත වෙනවා. දැන් මෙතනින් අපි දැන් වැදගත් වෙන්නේ බුද්ධාගම රැකුනේ මේ බුද්ධ ධර්මයේ තියෙන ගැඹුරු බව ඒකේ තියෙන මානවවාදීකම දැනගත්ත විනීතව හැසිරුණු නායක හාමුදුරුවෝ නිසා මිසක් ටිකක් අර සටන්කාමී කියන්නේ අර අපි කියන නිකන් රෙද්ද උස්සගෙන සිවුරු උස්සගෙන ගිහිල්ලා අර කොඩිය පාගලා එක එකව කරපු හාමුදුරුවෝ නිසා නෙවෙයි. ඒක අපි මතක තියාගන්න ඕන ඉස්සරහට යන්න බුද්ධාගමට තියෙන ගෞරවය බුද්ධාගම රැකින්න කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් ඒ ඉදිරිපත් වෙන්නේ ඒකට තියෙන අර ප්‍රසාදය නිසා මිසක් බයකටවත් මොකක් හරි ඒකටවත් නෙවෙයි. ඒක ලංකාවේ මෙතන මේ අද ඊයේ ආපු මේ ඩිබේට් එකක් නෙවෙයි. ඕක මට ඕනලා තියුනේ කියන්න බුද්ධ ධර්මය අශෝක අධිරාජ්‍යගේ කාලේ ඉඳලා විකාශනය වෙන්න පටන් ගත්ත කාලේ ඉඳලම තියෙන ඩිබේට් එකක්. කොහොමද බුද්ධාගම රකින්න ඕන? සමහර මිනිස්සු හිතන් ඉන්නවා පිළිම නෙලලා ඒක ඊට පස්සේ ඒක සංස්කෘතියට බද්ධ කරලා දේශපාලනයට බද්ධ කරලා තමයි රැක ගන්න ඕනේ. ඒක ඇත්තටම මහායාන කියලා ගියෙත් මැජොරිටි වීව් එක. ඒක